එතකොට මේ වගේ සිද්ධියක් බුදුරජාණන් වහන්සේ කාලෙදි වෙනවා. දැන් ඔයාලට මම මේක කියන්නේ මෙතන අර අසපුවේදී ඇවිල් එක කාන්තාවක් මට කිව්වා මේ ඉන්නේ මගේ පෙර ආත්මේ අම්මා කියලා මට හඳුන්වා දුන්නා. ඒකේ හරි ලස්සන සිද්ධි ගොඩක් තියෙනවා. ගිය ආත්මේ පිරිමියෙක් මේ ආත්මේ කාන්තාවක්. මේ බලන්නකෝ සසර. ඒ අම්මව බලන්න ඕනි කියලා මට ෆොටෝ ඔක්කොම ගිය ආත්මේ නම මොහන්ජිත් කියලා. එතකොට මේ සසර ජෑංගිකා බෙනීටා කියලා සිස්ටර් කෙනෙක් ඉන්න මගේ අක්කා කෙනෙක් හිටවා. මට කිව්වා තව ආශා කියලා සිස්ටර් කෙනෙක් හිටියේ. යාගේ සහෝදරි මේ යාගේ සහෝදරිගේ පුතෙක් මැරිලා වහදීලා මරන්නේ ඥාති පිරිසක්. එයා ඉපදිලා ඒ විස්තර කියන එකක්. අපේ ගම් පළාතේ ගෑනු ළමෙක් මැරුණා දංකොටුවේ. කළුතරපත් ඉපදිලා එයා ඉරේෂා කියලා හොයන් ආව හිට. විස්තර ඔක්කොම කියන අම්මා මෙහෙමයි දොදොල් හැඳි ගාන එක කරේ ගඩොල් ළඟට වැටලා පිච්චුණා අම්මයි කකුල් පිච්චුණා මාව බේරන්න ඇවිල්ලා මීග මිස්පිරිතාලෙට ගෙන එහිදි මම මැරුණේ. ඊට පස්සේ මං හොයාගෙන ගියා ඒ තැන. එතන ගඩොල් කපන මිනිස්සු හිටියේ මං ඇහුවා මං හොය හිටියා මට හම්බුණා තැන. මං ඒ අයගෙන් ඇහුවා මෙහෙම සිද්ධියක්. ඔව් හාමුදුරනේ පුදුම වැඩ. මෙහිට පුළාමයා හොයන් ආවනේ කියලා මට විස්තර ටික ඔක්කොම කිව්වා. තව කොටිකාවත් එකක් වුණා. ඒතර ඔබ හිතාගන්න අපි නොදකින නොදන්නා පැත්තක් තියෙනවා. ඒ හින්දා මට මේ පෙර ආත්ම කියපු ගොඩක් අයගේ ඒව හම්බෙලා තියෙන එක්කෙනෙක් අපේ චූඩාමාණික්ගේ සෑයට පූජා කරපු කෙනා. ගිය ආත්මේ හමුදාවේ එයාගේ නම් ගොත් ඔක්කොම විස්තර ඔය වැල්ලවාය පැත්තේ පොඩි කාලේ ගේ දැකලා කෑ ගහනවා අම්මා ඉන්නවා කියලා ඉදලා තියන් ඉන්නවා දැකලා මේ අම්මලා එක්කන් ගිහිල්ලා නේ. ඊට පස්සේ දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් හදාarලා ඔක්කොම කරලා ඉන්න කෙනෙක් මං කිව්වා මට දෙන්න විස්තර මං හොයලා දෙන්න. එයා යනවා ගෙදරට. ඒගොල්ලෝ දැන් එහි අත්හැරලා ගිහිල්ලා. මෙයා ගිය ආත්මේ හමුදාවේ හිටපින්ද මේ විස්තර මතකයි. ඒවා හමුදාවේ කෙනෙකුට දුන්නා කිව්වා විස්තර හොයලා දෙන්නම් කිව්වා. මට අක්කව හොයාගන්න ඕන කියලා. ඒ අක්කට ගණන් හදලා බැලුවාම වයස දැන් 60ක් වෙනවා. මං කිව්වා දැන් 60ක් නේ කිව්වා. කමන්නේ හාමුදුරනේ මට හොයාගෙන උදව් කරන්න ඕන කිව්වා. තව ළමේ බෝපිටියේ ජායල ගෑනු ළමෙක් සිංහල ගුරුවරයෙක් ක්ලාස් එකට යන යාලා වත් කරන්නවා. එයා කියන බෝපිටියේ හිටියේ එයා ගිය ආත්මේ ඇමති කෙනෙක්ගේ පුතෙක් ඇක්සිඩන්ට් වෙලා මෙයා මැරුණේ වාහනේ ඉස්සරහා ගියේ ගෙදර කන්නේ කොළ පාට පළතුරු වර්ග කිව්වා. ඒ අම්මලා මෙයා පෙර ආත්ම විස්තර කියද්දි බය වෙලා ගම්පහ පැත්තට පදිංචිට ආවා. මං කිව්වා ඒක හොයන්න ලේසි විස්තර දෙන්න අපි හොයන් යන් කිව්වා. මට ඒ ගෑනු ළමයි විස්තර ටික කිව්වා. මං කිව්වා තව විස්තර ටික ඔයා පොඩි කාලේ කියපේව නෑදෑයෝ දන්නවකෝ අම්මා තාත්තෙන් අහුවට කියන්නෙම නෑ කිව්වා. මං කිව්වා තොරතුරු ටික හොයලා දෙන්න. මොකක්ද හොයන් යන් කියලා. මේ බලන්නකෝ සසර